අනාගතේ ඔයාලා සල්ලි හම්බ කරන කාලෙක වාහනයක් ගන්න හිතුනොත් වියදම් කළ හැකි මුදලක් නම් වියදම් කරලා ගන්න. කවුද දන්නේ ඊළඟ මාසේ මැරෙයිද කියලා? මැරුණොත් මැරෙන්නේ ආස කරපු වාහනේ පැදපු එකෙක් විදියට. දැන් මේ කට්ටිය පොදි බඳිනවා අපි ඉතුරු කරනවා කමක් නැහැ. වියදම් නොකර නම් ඔය ඉතුරු කරන්නේ ඔය ඉතුරු මොකට කාට ගන්නද? කාට ගන්නද? හොඳට වියදම් කරන්න බලපමණින් හැබැයි මේ වචනේ හරියට මතක ගත්තා. ශක්ති පමණින් බලපමණින්. ඒ කියන්නේ පුළුවන් විදියට සල්ලි කොහොම හරි එකතු කරලා නැවක් ගන්න දෙන්නේ මේ කියන්නේ. පුළුවන් දෙයක් එපේ කරන්න. එහෙනම් Tamanට පුළුවන් වාහනයක් ගන්න පුළුවන් නම් ගන්න. මෙහෙම හිතන්න එපා. තව අවුරුදු 5කින් කවුද බන් දන්නේ මැරෙයිද කියලා? කවුද දන්නේ? ඒ නිසා ජීවිතේ ඇරියස් හදාගන්න එපා. ඇරියස් හදාගන්න එපා. ලස්සනට ජීවත් වෙන්න. ඔය දරුවෝ වාහන අරගෙන යාන වාහන අරගෙන සතුටින් ඇඳුම් පැළඳුම් අරගෙන හොඳට කාලා බීලා ජීවත් වෙනකොට ඒක විඳව ගන්න බැරි වුන් ටිකක් පැත්තකින් ඉඳන් බනි. හැබැයි ඔයාලට හිමි අහිමි කාටද? එයාලටයි. ඒක ඔයාලට ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාලට ලැබිච්ච ජීවිතේ ලස්සනට භුක්ති විඳින්න ඕන. එහෙනම් ළමයි දැන් හම්බෙලා තියෙන ජීවිතේ දැන් තීරණය කරන්න ඕන කොහොම හරි කරලා ඒක ඒ තැනින් නවත්ත ගන්න. එහෙනම් පාඩම් නොකර තව කවුරු හරි ඉන්නවනම් දැන් වැඩ පටන් ගන්න ඉක්මනට. හැබැයි මතක තියාගන්න ඕනේ මේ හම්බ කරන හැම දෙයක්ම පොඩි දඳින හැම දෙයක්ම දාලා දවසක යන්න වෙනවා.